Ali, then the last one we did the last one. බස් එකේ නම් ආවා. අර මොකද්ද අර? බස් එක ගන්නේද? අඩි වෙන්න බෑ. මටද මේ ගන්නේ. මේ බස් එක නම් සුපිරියට හදලා ගත්ත හැකි. මම බැලුවේ පොලිසියට කෝල් කරනවද? කෝකටත් කෝල් කරලා බලන්න ඕනේ. මේක අයිතිකාරයෙක් ඉන්නවද දන්නේ නැනේ. ඉන්න පුළුවන් මේ වගේ ලස්සන එකක් තියෙන. හෙලෝ මේ පොලිසියෙන්ද? ඔව් මේ අර මොකද්ද හම්බන්තොට පාර ගාව නවත් කැඩිලා තියෙන බස් එකක්. ඒක ඔයගොල්ලෝගෙන්ද? ඔයගොල්ලෝ දන්නවද ඒකට අයිතිකාරයෙක් ඉන්නවද? ඒකට තාම නම් අයිතිකාරයෙක් නෑ. ඒක අවුරුදු 3-4ක් තිස්සේ නම් අතර තියෙන්නේ. මේක මං හදලා ගන්න ගත්තර ගමන් නැද්ද? පුතා ගන්නවා නම් ගන්න. බායි එහෙනම් තියන්නම්. පුතේ බයි බයි. එහෙනම් try කරලා බලන්නද? ගන්නවා නම් ගන්න. ස්ටාර්ට් පාරක් දාලා බලමු. ස්ටාර්ට් වෙන්නේ නැති පාට. අවුරුදු ගානක් එක තැන නේ. මේ පාට නම් හරියන්න බෑ.
මම දන්නේ කෙනෙක් ඉන්නවා අපර අඩුවට කරලා දෙයි. බලපන් සයිට් කන්නාඩි වලින් පරන්. හොඳට හදලා ගන්න ඕනේ ඉස්තරගෙන. මොකද්ද අම්මට සිරිහිට්ටනේ. මේ මගුල ඉතින් හිටින එක සාධාරණයි. අවුරුදු කීයක්ද? හැබැයි ඉතින් හප්ප ගත්තොත් එතනම නතර වෙන සීන් එකක් ඔය මට නම් තේරෙන්නේ. මං ඉතින් ගෑරේජ් කාර්යය නෙමෙයිනේ මං ඕවා දන්නේ. try කරලා බලමු. try. ආයෙත් හිටතනේ. මේ CCTV නෙමෙයි අම්මා සිරි. මල්ලි සරි ගණන් ගන්නකො. මේ අර කලින් තිබ්බ නෙමෙයි මේ ඉස්සරහින් යන CCTV එක මීට වැඩිය හොඳට යනවා. ගගන් මල්ලිට කෝල් එකක් දීලා බලන්න ඕනේ අතනින් බහලා හම්දිය ගාමින් නැත්තම් පොරක් නැති වුණොත් අපරාධ මේක ඉස්සරහට ස්ටාර්ට් එකක් දන්නේ මෙතන නතර කරන්න වෙන ස්ටාර්ට් එක ඉතින් බහිනව කොහොමද මෙතන නතර කරන්නේ අයින් කළා ඩබල් සිග්නල් දාලා තිබ්බනම් හරි බලමු දෙරේරිය අම්මට සිරි නතර වුණානේ hello Google මල්ලි දව ඇරලා නේද කඩේ ඔව් ඇරලා තින්නේ එන්න පුළුවන් ඕනනම් හරි මම කැඩිච්ච බස් එකක් යනගෙන ඔයාට එන්න ඒක හදලා දෙන්න පුළුවන් නේ ඔව් අඩුවට හදලා දෙන්නම් එන්නකෝ එන්නකෝ මට හිටන්නේ මේ මකුල නම් ආයෙනම් නවත්තන්නේ අතනට ගිහින් තමයි තෙලුත් නැතුව ඇති ඉතින් අවුරුදු කීයක්ද තෙලුත් දෙන්න නැත්නම් මේ ලිනෝ කාලේ අවුව කොච්චරද මචං මට හිතෙන්නේ මේකේ වැඩ දකුණු පැත්තට දාන සිග්නල් එක විතරයි මේ ළඟදී මට මතක හැටියට ගගන මල්ලි ගෑරේජ් එක තියෙන්නේ ළඟ ගොඩ කාලෙකින් ආවෙත් නෑනේ මට මේ කියන්නේ ගගන මල්ලි මේක කොහෙන්ද නවත්තන්නේ ඔය පිටපස්සෙන් නවත්තනවා හරියට මට සිටුවක් දගත්තනේ මට ඉතින් බස් වල වැඩි හුරුත් නෑ මේ පළවෙනි බස් එක මම එළවනේ හැබැයි හදලා ගත්තනම් පට්ට වාස ලේලෙන් බස් එකක් හදලා දුන්නු ලස්සනට හදගන්න තාම හරි ගගන මල්ලි එහෙනම් මේකේ බහරයක් එහෙම දාලා චාම් විදියට ලේලන් කොල්ලාගේ ස්ටිකර් ගහන්න පුළුවන් නම් ගහන්න හරි ඔයා යන්න එහෙනම් මං ගිහින් එන්නම් දැන් යන්නත් එපයි ගගන මල්ලි මේ ඔයා ඉන්නෝනේ මේ පොර නැද්ද මල්ලි ඔයා කොහෙද ගියේ අර ගගන මල්ලි මෝ හදුවත් දන්නේ අම්මට සිරි මේ මගේ බස් එක නෙවෙයි අඩු මේ මගේ එකද නැත්නම් වෙන එකක් වෙන්නද නේද අරක මෙච්චර ලස්සනට හදන්න විදියක් නෑනේ ඒකම ලස්සනයි බං හෙලෝ ගගන මල්ලි මේ බස් එක හැදුවද ආපුරට නෙමෙයි ගලන් තියෙන්නේ හෙලෝ ගගන මල්ලි මේ බස් එක හැදුවද
වගේ හැතුවා වගේ ඉස්තරා තියෙන මේක තමයි මේක ඒතකොට කීයක් වෙනවද වෙනවා මල්ලි ලක්ෂයක් විතර වෙනවා ඕකේ එන්ජිම අලුතෙන්ම දාන්න ඕනේ වාට හින්දා අඩු කරන්න අඩේ මේක නම් වටයක් පැදරම් බලන්න ඕනේ ලස්සනයි අඩේ මේ යතුර තියෙනවද දන්නේ නැගලම් බලමු යතුර තියෙනවද අඩෝ ලස්සන අඩෝ මේක යන්නේ ඇවිල්ලා ඩීසල් දාලා වගේ යන්නේ අඩෝ ගන්නේ අප්ග්‍රේඩ් කිලෝමීටර් 1000ක විතර යනවා ලක්ෂයට පාඩුනේ ඒක රෙදා කිව්වා